ආයුබෝවන් කියල පිළිගන්න ඔයාලව ඔන්න ඉතින් වෙනද වගේම අදත් මමාව ඔයාලට රසම රස කෑමක් හදාගන්න විදිිය කියල දෙන්න. මෙන්න මේ ටික දකිද්දි ඔයාලට මොකද මතක් වෙන්නේ? ඔවු ඔව්වනේ ඒක තමයි හදන්නේ. මම අද හදන්නේ රසම රස ෆෘට් සැලඩ් එකක්. මේක නිකම් ෆෘට් සැලඩ් එකක් නෙවෙයි. එහෙනම් එන්නකෝ අපි හදමු ෆෘට් සැලඩ් එක. මුලින්ම අපි අර පළතුරු ටික මේ වගේ කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පළතුරු ටික අපි වාජනයකට දාගමු. ඔයාලා කැමති නම් මේ පළතුරු ටිකට අමතරව තවත් පළතුරු දාගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු, සීනි, දෙහි ඇඹුල් ටිකත් එකතු කරගන්න. පළතුරු ටිකට දෙහි ඇඹුල් ටිකුත් එකතු වුණාම අමුතුම රසයක් එනවා. දැන් ඉතින් හිමින්සරේ කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඇඟේ තියෙන ෆුල් ඩම් එක දාලා මේක කලවම් කරන්න එපා. හොඳේ. එහෙම ෆෘට් සැලඩ් නෙමෙයි ෆෘට් ජූස් තමයි බොන්න වෙන්නේ. මේ බලන්නකෝ පළතුරු ටික කලවම් වුණාට පස්සේ තියෙන ලස්සන. මම කිව්වනේ මේ ෆෘට් සැලඩ් එක නිකම් සැලඩ් එකක් නෙවෙයි කියලා. පොඩියට කපාගත්ත රටෙන්දි. ඔන්න අපේ රසම රස ෆෘට් සැලඩ් එක හදලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කන්න කලින් තව වැඩක් තියෙනවනේ. අපි මේක තවත් රස වෙන්න අයිස්ක්‍රීම් ටිකකුත් එකතු කරගමු. පළතුරු වල පැණි රසයි ඇඹුල් රහයි එක්ක සීතල අයිස්ක්‍රීම් ටිකකුත් එකතු වුණාම ෆෘට් සැලඩ් එකේ රස කියලා නෙම කරන්න බෑ. ඔන්න මේ තමයි අනිත් රහස. අයිස්ක්‍රීම් එකට උඩින් කිඳුල් පැණි ටිකකුත් දාගත්තාම ෆෘට් සැලඩ් එකේ රස කියලා නෙම කරන්න බෑ. අයිස්ක්‍රීම් එකේ කිරි රහයි, කිඳුල් පැණි වල සුවඳයි, පළතුරු වල ඇඹුල් රසයි, පැණි රසයි එකතු වුණාම මාරම රහක් එන්නේ. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් අපිට මම යනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස කමෙන්ට් බොක්ස් එකේ ලියලා යන්නත් අමතක කරන්න එපා. තවමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ළඟම තියෙන බෙල් අයිකන් එකත් ඔබන්න. ගිහින් එන්න. සුබ දවසක්.